හැම දිනටම ආයුබෝවන්. අද මම කතා කරන්න යන්නේ ඕවර් තින්කින් කියන මාතෘකාව ගැන. මේ උපදේශනයට එන ගොඩක් අය ඕවර් තින්කින් කියන ගැටලුව නිසා පීඩා විඳිනවා. ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මට මේ එකම දෙයක් ගැන නිතර නිතර හිතෙනවා. මට මෙතනින් ගැලවෙන්න විදියක් නැහැ. මම මේක නිසා හරි පීඩාවටපත් වෙලා තියෙන්නේ. මගේ දිනපතා වැඩ කටයුතු කරගන්න බෑ. වැඩ කටයුතු අතපසු වෙනවා. ඔන්න ඒ වගේ ගැටලු රාශියකට මුහුණ දෙනවා. මොකද්ද මේ ඕවර් තින්කින් කියන්නේ? ඕවර් තින්කින් කියලා කියන්නේ කෙනෙක් යම්කිසි දෙයක් ගැන අනවශ්‍ය ලෙස දිගින් දිගට හිතනවා. ඒ කියන්නේ තමන්ගේ දිනපතා සිද්ධ වෙන්න ඕන කටයුතු අත්හැර ගනිමින් ඒවා අතපසු කර ගනිමින් යම්කිසි දෙයක් ගැන දිගින් දිගට හිතමින් ඉන්නවා නම් අපි ඒකට කියනවා ඕවර් තින්කින් කියලා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් එක එක පුද්ගලයන් එක එක ආකාරයට මේක ගැන හිතනවා. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා එයාලට යම්කිසි බයක් තියෙන. ඒ කියන්නේ අනාගතය ගැන. මගේ වටේ ඉන්න මගේ දරුවෝ, මගේ ස්වාමියා, මගේ බිරිඳ, එහෙම නැත්නම් මගේ දෙමාපියෝ එයාලට කරදරයක් වෙයිද කියලා මේගොල්ලෝ හරි බයෙන් ඉන්නේ. එහෙම වුණොත් මට මොකක් වෙයිද? මේගොල්ලන්ට කරදරයක් වෙයිද? එළියට බැස්සොතින් අනතුරක් වෙයිද? එහෙම නැත්නම් වෙන මොකක් හරි සිද්ධ වෙයිද? මේගොල්ලෝ හොස්පිටල් යන්න වෙයිද? ඔන්න ඔය විදිහට නොයෙකුත් දේවල් අවිනිශ්චිත ගතියක් එහෙම නැත්නම් භයානක සිතුවිලි එයාට පහළ වෙනවා. සමහරවිට චිත්‍ර රූප පවා මේ සම්බන්ධයෙන් එයාට මැවෙන්න පුළුවන්. තව කොටසක් ඉන්නවා අතීතයේ කවුරු හරි කෙනෙක් කියපු දෙයක් ගැන තමන් පිළිබඳ සිද්ධ කරපු විවේචනයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ යම් කිසි දෙයක් ගැන එයා දිගින් දිගට හිතන්න ගන්නවා. ඇයි එයා මට ඒ දේ කිව්වේ? එතකොට මේ ගැන එයාට කියන්න තිබ්බ හේතුව මොකද්ද? මං කරපු වැරද්ද මොකද්ද? මං එයාට මෙච්චර උදව් කරලා තියෙනවා. එතකොට එයා තව හිතන්න පුළුවන් මෙයා මේ ගැන තව කාට හරි කියලා තියෙනවද දන්නේ නැහැ. මං කොහොමද මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? ඔන්න ඔය වගේ නොයෙකුත් දේවල් එයාට සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපි හිතන්න විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුදරියෝ ඉන්නවා. එයාලට තියෙන එක ගැටලුවක් තමයි ඔන්න විභාගයක් කියලා එනකොට සමහරුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒකට මුහුණ දෙන්න තියෙන නොහැකියාව. ඒ කියන්නේ ඒක නිසා නොයෙකුත් සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා මේගොල්ලන්ට කිසිම විද්‍යානුකූල පසුබිමක් නැති සිතුවිලි. මට විභාගය අමාරු වේද? මට මේක ලියා ගන්න බැරි වේද? මම පාඩම් කරපු ප්‍රමාණය ඇතිද? ඒ වෙලාවේදී මට මේක මතක් වෙන්නේ නැති වෙයිද? මේ විභාගේ ලකුණු ගන්න බැරි වුණොත් මගේ මුළු ජීවිතේම ඉවරයි. මිනිස්සු මං ගැන මොනවා හිතයිද? නෑදෑයෝ මං ගැන කතා වෙයි. දෙමාපියෝ මට බනි. ඔන්න ඔය වගේ නොයෙකුත් සිතුවිලි ඒගොල්ලන්ට පහළ වෙනවා. මේක මේ ඕවර් තින්කින් කියන එකයි ප්‍රොබ්ලම් සෝල්විං කියන එකයි සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. සමහරු කියනවා මම මේ ප්‍රශ්න ගැන හිතනවා කියලා. නමුත් ඒක ප්‍රශ්න ගැන හිතීම හරහා අපිට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. අපි කරන්න ඕන ප්‍රශ්නට පිළිතුරු සෙවීමක් පමණයි. ප්‍රශ්නයක් තියෙනවා නම්. අපි උදාහරණයකට ගමු අර විභාග ප්‍රශ්නෙම. ඔන්න එක දරුවෙකුට ওই විදියට බය තියෙනවා. එයා ඒ ගැන එහෙම හිතමින් ඕවර් තින්ක් කරමින් ඉන්නවා. තව දරුවෙක් ඉන්නවා. එයාටත් බයයි. අපි හිතමු ගණිතයේ විෂය කියලා. එතකොට එයා ප්‍රතික්‍රියා කරන්නේ වෙනස් විදිහකට. එයා බලනවා මට මොන මොන දේවල්ද අමාරු. හරි. එතකොට මේ ටික මම ආයේ වැඩිපුර ගණන් ටිකක් හදනවා. මට තේරෙන්නේ නැති ටික මම මගේ ගුරුවරයාගෙන් අහගන්නවා. එහෙම නැත්නම් මගේ යාළුවෙක් එක්ක මම මේ ගැන සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් YouTube එකේ මොකක් හරි වීඩියෝ එකක් බලලා මම මේක ඉගෙන ගන්නවා. කොහොම හරි වැඩිපුර ගණන් ටිකක් හදලා පුනරීක්ෂණයේ යෙදিলা මම මේකට රිසර්ච් හොඳට ගන්නවා කියන අරමුණට ඒ දරුවෝ එනවා. අන්න ඒක තමයි අපි ප්‍රොබ්ලම් සෝල්විං කියන්නේ. එයා ප්‍රශ්න ගැන හිත ඉන්නේ ඒ ප්‍රශ්නට උත්තරයක් හොයනවා. මෙන්න මේ කට්ටිය ඕවර්තින්ක් කරන කට්ටියගේ මොලෙත් ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මෙතනදි වෙන්නේ මොකද්ද? මෙයාලගේ මොලේ අපි දන්නා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ මොලේ මේ නළල ප්‍රදේශයේ කොටස. මේ කොටසේ තමයි අපේ හිතීමේ හැකියාව තියෙන්නේ. එතකොට අපි තර්කානුකූල හිතීම, විශ්ලේෂණය කිරීම, නිර්මාණාත්මක සිතුවිලි මේ සියල්ලම මෙන්න මේ කොටස තුල තමයි සිද්ධ වෙන්නේ. යම්කිසි කෙනෙක් මේ විදියට කිසිම පදනමක් හේතුවක් නැතුව ඕවර්තින්ක් කරනවා නම් යම්කිසි දෙයක් ගැන අනවශ්‍ය ලෙස හිතනවා නම් එයාගේ මොලේ මෙන්න මේ කොටසේ ක්‍රියාකාරීත්වය එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෙනත් විදියට හිතන්න තියෙන හැකියාවල් එයාට නැති වෙනවා. සරලව අපි කිව්වොත් එයාට යම්කිසි දෙයක් ගැන තීරණයක් ගන්න හැකියාවක් නැති වෙනවා තනියෙන්. කාලය සමග එයාට තවත් අයගේ උදව් ඕන වෙනවා. එයා ගත්තු තීරණේ නිවැරදිද කියලා බලන්න. කෙලින් තීරණ ගන්න බැරි වෙනවා. ඊට අමතරව මේගොල්ලන්ට නිින්ද යාම අඩු වෙනවා. හැමතිස්සෙම ඉන්නේ මොකක් හරි පීඩාවක, හරි ස්ට්‍රෙස් එක. අපි කියනවා කාංසාව, එහෙම නැත්නම් අවපීඩනයක්, මානසික අවපීඩනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොරිස්සුම් ගතියක ඉන්න පුළුවන්. සමහරවිට තරහ යනවා හොඳටම. ඒ වගේම එයාගේ දෛනිකව කරන්න ඕන කාර්යයන් ගොඩාක් දේවල් එයාට අතපසු වෙනවා.
එයාගේ අනාගතය ගැන එයාට යම්කිසි අවිනිශ්චිත ගතියක් දැනෙනවා. බයක් දැනෙනවා. ඉස්සරහට මොකක්ද වෙයි කියන එක හැමතිස්සෙම මේ බයෙන් තමයි එයාලා ජීවත් වෙන්නේ. ඔන්න ඔය වගේ එයාලගේ විශාල වෙනස්කම් ගොඩක් සිද්ධ වෙනවා. මේකේ තියෙන භයානකකම තමයි සමහරු මේ ඕවර් තින්කින් එක සමහර වෙලාවට චිත්‍රයක් ආකාරයට අපි කියන්නේ විෂුවල් එකක් විදියට දකින්න පුරුදු වෙනවා. ඒ දැකීම හරහා සමහරු ඒකට යම්කිසි වින්දනයක් ලබා ගන්න තැනකට පත් වෙනවා. අන්න ඒ වගේ තැනකට ආවම සමහරු කොහොම කිව්වත් කොච්චර පීඩා වින්දත් මෙතනින් එළියට එන්න අකමැති වෙන කොටසකුත් මෙතන ඉන්නවා. හොඳයි. අපි බලමු දැන් කොහොමද අපි මේ ඕවර් තින්කින් කියන තත්ත්වයෙන් මිදෙන්නේ. මනෝ වෛද්‍ය විද්‍යාව තුළ මේ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් තියෙනවා. නමුත් මම අද කතා කරන්න යන්නේ මයින්ඩ්ෆුල් තින්කින් කියන ක්‍රමවේදය හරහා අපි කොහොමද මෙතනින් අයින් වෙන්නේ කියන එක. මයින්ඩ්ෆුල් තින්කින් වලදී අපි පළමුවෙන්ම කරන්න ඕන දේ තමයි අපේ සිතුවිල්ලක් කියන්නේ මොකක්ද කියන එක අඳුනගන්න එක. අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙකුට සිතුවිලි දවසකට 70,000ක් 80,000ක් ප්‍රමාණයක් සිතුවිලි එනවා. මේ මෙන්න හැම සිතුවිල්ලක්ම අපේ ජීවිතයට ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. ඒ වගේම මේ හැම එකකින්ම අපිට ධනාත්මක දෙයක් අපේ ජීවිතයට ලබා දෙන්නෙත් නැහැ. එතකොට ඒ සමහර ඒවා ඇත්තටම අපි කියන්නේ විද්‍යාත්මකව අපිට කියන්න බෑ මේක ඇත්තමයි කියලා. ඒ කියන්නේ අපි කියන්නේ නිවැරදි තොරතුරක් වෙන්නේම නැහැ. අපිට හිතෙන නිකන් සිතුවිල්ලක් විතරයි. ඒක තොරතුරක් කියලාම අපිට හැමතිස්සෙම කියන්න බෑ. නිවැරදි தත්ත්වයක් දෙනවා කියන එක කියන්න බෑ. අන්න ඒක තමයි අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන. මොකද්ද මේ සිතුවිල්ලක් කියලා කියන්නේ? අපේ මොළයේ ස්වභාවිකම ජනනය වෙන දෙයක්. මේකට හැමතිස්සෙම වටිනාකමක් ප්‍රයෝජනයක් ඇති දේවල්ම නෙමෙයි ජනනය වෙන්නේ. අපි අන්න ඒක මුලින්ම තේරුම් ගන්න ඕන. එතකොට අපි තමයි මෙන්න මේ එන සිතුවිලි වලට ලොකු වටිනකමක් ලොකු වැදගත්කමක් දීලා අපි කියන්නේ අර හොද්දට ලුණු ඇඹුල් දානවා කියලා අන්න ඒ විදියට මේකට අතීතයේ තොරතුරු එකතු කරනවා අනාගතයේ වෙයි කියලා අපි හිතන තොරතුරු මේ සියල්ල එකතු කරලා අපි ලොකු බෝලයක් හදා ගන්නවා මෙන්න මේක මේ විදියට වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ඒක ඇතුලේ හිර වෙලා ඒක දිගින් දිගට හිතන එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි හරියට හිතලා බැලුවොත් මේ කිසිම පදනමක් නැති ඔහේ නිකන් ආපු සිතුවිල්ලකට තමයි අපි මේ පණ දීලා ලොකු කරගෙන ලොකු වටිනකමක් දීලා තියෙන්නේ. ඔබ මුලින්ම උත්සාහ කරන්න ඕන අන්න ඒ විදියට මයින්ඩ්ෆුලින් එහෙම නැත්නම් සතිමත්ව මේ සිතුවිල්ල කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න. ඊට අමතරව ඔබට කරන්න පුළුවන් මෙන්න මේ මං කියන ප්‍රශ්න 5 ඔබෙන්ම අහන්න පුළුවන්. ඔබට මේ විදිය සිතුවිලි පහළ වෙන අවස්ථාවක. පළවෙනි එක තමයි මේ සිතුවිල්ල ප්‍රයෝජනවත්ද කියන එක. දැන් මම කතා කරා වගේ අපි දන්නා අපිට පහළ වෙන හැම සිතුවිල්ලක්ම ප්‍රයෝජනවත් ධනාත්මක දේවල් නෙමෙයි. පළවෙනි එක තමයි අපි හිතන්න ඕන මේ සිතුවිල්ල මට මගේ ජීවිතේ ඉදිරියට අරගෙන යන්න ප්‍රයෝජනවත් වෙන සිතුවිල්ලක්ද කියන එක. ඒක එහෙම නෙමෙයි කියලා ඔබට දැනෙනවා නම් ඔබට ඒ වෙලේ මේ සිතුවිල්ලෙන් අයින් වීමේ හැකියාව ලැබෙනවා. මේක අපි හොඳ සිහියෙන් මේ දිහා බලලා අවබෝධයකට පත් කරගන්න ඕන දෙයක්. ඊළඟට ඔබට හිතන්න පුළුවන් ඒව ගැන හිතීම මගින් ඔබට ලැබෙන්න තියෙන ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්ද? අපි උදාහරණයකට ගමු අර විභාග ගැටලුවම. එතකොට දැන් දරුවෙකුට විභාගයක් ඉස්සරහට තියෙනවා. මෙයා ඒ විභාගෙට බයයි. එතකොට මෙයා දැන් අද ඉඳන් හිත ඉන්නවා මම මොකද කරන්න කියලා. ඒක ගැන හිත හිටියා කියලා ඔබට ලැබෙන්න තියෙන විභාගයේ ප්‍රතිඵලය වැඩි කරගන්න ඔබට පුළුවන්ද? හැබැයි ඔබ ඒ වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරොත් ඔබට ඒ කළ හැකියි. නමුත් දිගින් දිගට ඒ ගැන හිතලා බය වීම හරහා ඔබට ලැබෙන්න තියෙන ප්‍රතිඵලය වැඩි කරගන්න ඔබට පුළුවන්ද කියන එක ඔබම හිතලා බලන්න. තුන්වෙනියට ඔබ ඔබෙන්ම අහන්න මේ මොහොතේ මම මේකට ප්‍රතිචාර දැක්විය යුතුද කියන එක. එතනින් අදහස් කරන්නේ ඔබ යම්කිසි කාර්යයක් කරගෙන ඉන්නකොට ඔබට මේ විදිහේ සිතුවිලි පහළ වෙන්න පුළුවන්. එතකොට ඔබටම හිතන්න පුළුවන් හරි මේ වෙලාවේ මම මේ වැඩේ කරනවා මම මේක ගැන හිතන්නේ අද හවසට මම මේ ගැන හිතනවා. ඔබට වෙලාවක් දාන්න පුළුවන්. අද හවස 2ට මම මේ ගැන හිතනවා. එතකොට සමහරවිට හවස 2 වෙද්දී ඔබට මේක අමතක වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඔබට මතක් වෙනවා නම් ඔබ 2ට ඒ යොදාගත්තු විදිහට ඒ ගැන මතක් කරන්න, ඒ ගැන හිතන්න පටන් ගන්න. ඔබ ඒකට කාලයක් දෙන්න. අද දවසේ මම මේ 2 ඉඳන් 2:15 වෙනකම් මේක ගැන හිතනවා. ඔබ ඒ කාලය ඇතුළත සම්පූර්ණයෙන් මේ සිතුවිල්ල ගැන හිතන්න. හැබැයි 2:15න් පස්සේ ඒ දේ අත්හැරලා දාන්න. ඔන්න ඔය විදිහට මේ මොහොතේ ප්‍රතිචාර දැක්විය යුතුද කියන එක
ඔබ හොඳට හිතලා බලලා ඒක අනවශ්‍ය දෙයක් නම් ඒ මොහොතේ ප්‍රතිචාර දක්වන්න ඒකට ප්‍රතිචාර දක්වන්න එපා. එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් කල් දාගන්න. හතරවෙනි එක තමයි ඔබ ඔබෙන්ම අහන්න ඕන මේ ඇතිවන සිතුවිලි ඔස්සේ දිගින් දිගට සිතීම හරහා මට ලැබෙන දේ මට දැනෙන හැඟීම මොකක්ද කියන එක. ඔබගේ මේ සිතුවිලි රටාව හරහා ඔබට දැනෙන්නේ පීඩාවක් නම් එහෙම නැත්නම් කලකිරීමක්, එපා වීමක්, ඔබට කාංසාවක් වගේ හැඟීමක්, තරහ යෑමක් නම් වෙන්නේ. අන්න ඒ වගේ හැඟීම් ඔබට එනවනම් ඔබම හිතන්න මේ සිතුවිල්ලක් නිසා මම මෙච්චර පීඩාවක් විඳින්න ඕනද? ඔබට ලස්සන ජීවිතයක් ලැබිලා තියෙනවා. එතකොට මේ ජීවිතේ අඳුරෙන් අඳුරට මම්ම අරගෙන යන්න ඕනද මේ එක සිතුවිල්ලක් නිසා? අන්න ඒ විදිහට ඔබ හිතන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඔබට හැඟෙන හැඟීම ඔබගේ ජීවිතයට වැදගත්ද කියන එක ඔබ හිතන්න. ඒකෙන් ඔබව අරගෙන යන්නේ ඔබගේ මාර්ගයේ ඔබට අවශ්‍ය තැනටද? එහෙම නැත්නම් ඔබ ජීවිතේ තව තවත් පල්ලෙහාට ඇදලා දානවද කියන එක හිතන්න උත්සාහ කරන්න. අවසන් වශයෙන් ඔබ හිතන්න මේ ගැටලුව මට විසඳ ගන්න නම් මේ ගැනම හිත හිත ඉඳලා මට මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න පුළුවන්ද කියන එක. මොකද සමහර වෙලාවට සමහර ගැටලු තියෙනවා කාලය විසින් අපිට පිළිතුරු සපයනවා. අපි මේ මොහොතේ දවස් ගණන් සති ගණන් මේ ගැන හිත හිත හිටියත් සමහර වෙලාවට අපිට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට කරන් තියෙන හොඳම දේ තමයි ඒක කාලය සමග විසඳීමට අවස්ථාව දෙන්න. ඔබ සමහරට ඔබගේ අතීතයේ හිතන්න ඔබට අවුරුදු 2-3කට කලින් විශාල ගැටලුවක් වෙලා තිබ්බ එකක් ගැන අද මේ මොහොත වෙනකොට ඔබට කිසිම හැඟීමක් නැතුව ඇති. එතකොට හිතන්න ඔබ ඒ අවස්ථාවේ කොච්චර පීඩාවකට ලක් වුණාද? කාලයත් සමග ඒ හැමදේමටම විසඳුමක් අපිට ලැබෙනවා. අන්න ඒ විදිහට ඔබ හිතන්න මේ ගැන හිත හිත ඔබ පිළිතුරක් හොයනකව විය යුතු දෙයක්. නමුත් ගැටලුවම අනිත් පැත්තට මේ පැත්තට හරව හිතන එකේ ප්‍රතිඵලයක් තියනවාද කියන එක ඔබ හිතන්න. මෙන්න මේ විදිහට mindful thinking එහෙම නැත්නම් ඔබට එන සිතුවිලි හඳුනාගෙන ඒ සිතුවිලි වැදගත්ද නැද්ද කියන එක හඳුනාගෙන මෙන්න මේ ප්‍රශ්න පහ වලට පිළිතුරු සැපයීම හරහා ඔබට අනිවාර්යයෙන්ම මේ ඕවර් තින්කින් කියන කන්ඩිෂන් එකෙන් සම්පූර්ණයෙන්ම අත්මිදීමේ හැකියාව තියෙනවා. ඔබ උත්සාහ කරලා බලන්න මේ ප්‍රතිඵල අනිවාර්යෙන් ඔබට ලැබෙනවා ඇති. ස්තුතියි. සුබ දවසක්.